මේ ආලෝකයේ සම්බන්ධයෙන් අපි මුලින්ම ආලෝකයේ වර්තනය කියන කොටස කතා කරන්නේ. මේ මූලික කරුණු කීපයක් ගැන පොඩ්ඩක් පැහැදිලිවක් කරන්න. එතකොට අපි ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝකය කියන හැරී ගමන් කිරීම තමයි මේ ආලෝකයේ වර්තනය කියන්නේ. එතකොට ආලෝකය අඩු වේගයෙන් ගමන් කරන මාධ්‍යය නම් ඒක ගාහනතර මාධ්‍යය. ආලෝකය වැඩි වේගයෙන් ගමන් කරනවා ඒක විරලතර මාධ්‍යය. එතකොට මෙතනම දීලා තියෙන්නේ ගාහනතර කියන විරලතර මාධ්‍යයකට ගමන් කරද්දී ආලෝකය අපි මේ තියෙන පතන කිරණය, එතකොට පතන කිරණයයි ඒ අතුරු මූණතේ අපි අභිලම්භයක් අදිනවා. මේ ලාම්බක අතුරු මූණතේ. එතකොට ඒ අභිලම්භයත් එක්ක හදන කෝණය පතන කෝණය. මේ කිරණය පතන කිරණය. එතකොට පළවෙනි විදිය ගත්තොත් ගාහනතර ඉඳලා විරලතර මාධ්‍යයට ගමන් කරද්දී වර්තන කිරණය අභිලම්භයෙන් ඉවතර ගමන් කරනවා. එතකොට විරලතර මාධ්‍ය කියලා ගාහනතර මාධ්‍යයට ගමන් කරද්දී පතන කිරණය අභිලම්භයේ දෙසට හැරෙනවා. ගාහනතර මාධ්‍ය ආලෝකයේ වේගයට ඒක විතරම කිරණය අභිලම්භයේ දෙසට තමයි හැරෙන්නේ. විරලතර කියලා ගාහනතර මාධ්‍යයට ගමන් කරනවා. එතකොට මේ කොටස් ටික දාන්න පතන කිරණය, පතන කෝණය. ඊට මෙතන වර්තන කිරණය, එතන අභිලම්භයත් එක්ක හදන වර්තන කෝණය. මූලික වශයෙන් ඊළඟට බලමු මෙන්න මේ විදුරු කොට්ටියක් තුලින් ගමන් කිරීමේදී ආලෝකයේ සිදුවන වර්තනය. එතකොට මෙතනදී මේ පතන කිරණය ගමන් කරන. එතකොට දැන් කොහෙටද හැරෙන්නවද? විදුරු කොට්ටිය තුලදී අනිවාර්යෙන් වර්තන කිරණය අභිලම්භයේ දෙසට හැරෙනවා. මොකද ඒක විදුරු කියන්නේ වාතය සාපේක්ෂව ගාහනතර මාධ්‍යයක. ආයේ වාතයේ විදුරු වලින් වාතයට ගමන් කරන්නේ මේ විදිහට. මෙතන අතුරු මොනවද? මෙතන R කියන මෙතන ආදාරණ පතන කෝණය. ඊට පස්සේ අන්තිමට මේ විදිහට මේ මුල් කිරණයෙන් සමාන්තර මාර්ගයෙන් මේ විදිහට වාතයටම නැවත ගමන් කරනවා. ඒතර මේ අවසානයේදී මෙතන අපි සුවිශේෂී කිරණයක් මේ කෝණය අභිලම්භයත් මේ කිරණය හදන කෝණයට කියනවා නිර්ගත කෝණය කියලා. එතකොට මේ කිරණය කියන නිර්ගත කිරණය කියනවා. ඊට පස්සේ පතුලේ ඇති වස්තුව සාමාන්‍ය අපේ ජලාශයේ පතුල බැලුවොත් ඒකේ ජලයේ තියෙන ජලය ගත්තොත් ජලයේ ගානතර ගාහනතර මාධ්‍යය ඊට පස්සේ වාතයේ විරලතර මාධ්‍යය වල අනිවාර්යයෙන්ම අපිට පතුල එසවිලා පේන්නේ. ඒතකොට එසවිලා පේන එක අපිට මේ විදිහට රූපස්නායෙන් පැහැදිලි කරන්න පුළුවන්. එයාගේ පතුලේ තියෙන ලක්ෂයක් අපි ගත්තොත් ඕක කියන ලක්ෂය. ඒකට ඒකෙන් අපි කිරණ දෙකක් අඳිනවා. ඒතකොට ඒක අභිලම්භයෙන් ඉවතට හැරෙන්නේ මොකද? වාතය කියන්නේ විරල මාධ්‍යය ජලයට සාපේක්ෂව. එතකොට ඒ කිරණ දෙක අපිට එන්නා වගේ පේන්නේ මෙතන ඉඳන් බැලුවොත් මෙන්න මේ B වගේ ස්ථානයක ඉන්නවා. එතකොට අපිට දෘශ්‍ය කැමර අඩු වෙලා පේනවා. එතකොට AO කියන්නේ සත්‍ය කැමර, AD කියන්නේ දෘශ්‍ය කැමර. මේ විදිහට වෙනස්කම් වෙනවා. මේ ආලෝක වර්තනයේ මූලික කොටස් ටික තමයි මේ මූලික හැඳින්වීම තමයි මේ කතා කරන්නේ.